guys, welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපේ බබාගේ දෙවෙනි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් ඕගොල්ලන්ට ඒක දැනගන්න ඕනේ නම් දිගටම මේ වීඩියෝ එක බලන්න. බර්ත්ඩේ බැනර් එක එල්ලන්න යන්නේ. It's too big. Too sweet. I think it's upside down. මම ඔය ඔක්කොම ඩෙකරේෂන් ගත්තේ ෂීන් එකෙන්. ඔය බැනර් එක, බලූන්ස්, බබාගේ ඇඳුම පවා ගත්තේ ෂීන් එකෙන්. මට ඔය බැනර් එකට ගියා $10ක්, බලූන් ගාර්ලන් එකට ඒක ඔක්කොම ඉන්ක්ලූඩඩ් හැමදේම. ඒ ඔක්කොටම ගියා මට $9ක්. ඒත් එක්කම බබාගේ ඩ්‍රෙස් එක, ස්ටොකින්ග්ස් ඒ ඔක්කොමත් එක්කම ගියා $14ක්. ඔන්න අපි බැනර් එක එල්ලනවා දැකලා අපේ චූටි හෙල්ප් ඇවිල්ලා අපිට හෙල්ප් කරන්න තමයි යන්නේ. හැබැයි හෙල්ප් එක කෙසේ වෙතත් ඔක බිම නම් ඇදලා දායි. ඉතින් ඒක නිසා තිසර ගියා යාව නිදි කරවන්න. නිදාගත්ත එක නම් එච්චර සක්සස්ෆුල් වුණේ නැහැ. මොකද බැලුන් ටික පුම්බන සද්දය ඇහිලා ආයෙවිලා බැලුන් එක පොඩ්ඩක් සෙල්ලම් කරලා ආයෙ ගියා නිදා ගන්න. ඉතින් මට උනා ඔක්කොම බැලුන් ටික තනියම පුම්බන්න. Oh my god මට මාර මහන්සි. ඒ වගේම මගේ ඇඟිලි ඔක්කොම ඉදිමිලා බැලුන් ටික ගැට ගහලා. මම මෙච්චර බැලුන් ජීවිතේ කවමදාකවත් පුම්බලා නැහැ. ඒ වගේම මගේ ඇස් දෙකෙන් කියන්න පුළුවන් කොච්චර මට මහන්සිද කියලා. දැන් වෙලාව 2යි. ෆ්‍රයිඩේ 2 වෙනකන් ඇහැරන් ඉන්නවා කියන්නේ පුදුම අමාරු දෙයක්. මොකද සතියෙන් වැඩ කළා මට මාර මහන්සිය. දැන් වැඩ ඉවර නෑ. දැන් තමයි වැඩ පටන් ගන්න. මොකද බැලුන් ආච්චි එක හදනවා. මේ මම ෆස්ට් ටයිම් තනියෙන් බැලුන් ආච්චියක් හදන්නේ. මොකද යූෂුවලි බැලුන් ආච්චියක් හදන්නේ තිසර. තිසරට බැලුන් ආච්චියක් හදන්න බෑ. මොකද බබාව නිදි කරනවා. නිදිද? Okay. Yes. Okay. බැලුන් ආච්චියක් හදන්න. එන්නේ. Sleep. See you guys tomorrow. මෙන්න උදේ නැගිට්ටාම තියෙන තත්ත්වය. මෙතන තිබ්බ ලොකු බැලුන් එක ඒක බිම වැටලා තියෙනවා. මේක ඒක දැන් ආයෙල්ලන්න ඕන. අර එකක් ගැලවිලා තියෙනවා. It's not that bad. Oh my god, I look so bad right now, but it's okay. මට නිින්ද ගියා. 8ට නැගිටින්න හිටියේ. හැබැයි නැගිට්ටේ 9:35ට වගේ ටයිම් එකකට නැගිට්ටේ. මගේ එලාම් එක තියලත් නෑ මං ඊයේ රෑ. මොකද මට ඒ තරම් නිදිමතක් තිබුණේ. දැන් ගිහිල්ලා ගන්න ඕනේ කේක් එක. තව එයාට මොන හරි gift එකක් ගන්නත් ඕන. මං ඊයේ රෑ ඇඳට වැටුණා. ඊට පස්සේ ආයේ අද උදේ නැගිට්ටා. ඒ අතරමැද හීනයක්වත් දැක්කේ නෑ මං හිතන්නේ. මං ඇත්තටම තාම නිදිමත ඉන්නේ. මං තාම හරියට 100% ඇහැරිලා නැහැ. බබාට gift එකක් ගන්න මම Walmart එකට ආවා. මොකද Walmart එක පහු කරගෙන තමයි බබාගේ කේක් එක පික් කරන්න යන්න තියෙන්නේ. I don't know what to get her. මම ගත්තා පොඩි බ්ලූවි රේඩියෝ එකක්. මේ බටන්ස් වල සින්දු ප්ලේ වෙනවා එකකින්. තව ගත්තා පෙපර් පිග් මොකක්ද මන්ද මේක නිකන් ෆීඩ් කරන මොකක් හරි යන්නේ එහෙම එකක්. ඒකෙත් මියුසික් ප්ලේ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පාපිගි කියලා පෙපර් පිග් වල. තව බ්ලූවි ඩ්‍රම් සෙට් එකක්. තව ගත්තා බේබි ස්ට්‍රෝලර් එකක්. එයාට පුෂ් කරගෙන යන්න පුළුවන්. That will be cute.
ඊට පස්සේ මම තව පොඩි gift වගේක් ගත්තා. ඒවට නම් ඉතින් එයා එච්චර කෑ කරන එකක් නෑ. මේවා ඇත්තටම ගත්තේ මට. එයාව ලස්සනට අන්දලා බලන්න. මම දැන් මේ කේක් එක පික් කරන්න යන ගමන් මං කේක් එක ගත්තේ තනිකර පින්ක් කලර් ප්ලේන් කේක් එකක්. ඊට පස්සේ ඒකට මං ගෙදර ගිහිල්ලා ඩෙකරේෂන් ඇඩ් කරගන්නවා. කේක් එක පික් කරා. තව ඩෝනට්ස් වගේකුත් ගත්තා. තව මල් වගේකුත් ගත්තා. අර මල් එක්ක එකතු කරලා ලස්සනට හදන්න. So cute. ඉල්ලීගල් වැඩක් කළාද මන්දා. රෙඩ් එක වැටෙනකොටම තමයි මං ආවේ. ඔය කේක් ටොපර්ස් ටික මම ගත්තේ Amazon එකකින්. මේක $14.99ක් වුණා. මම ලේට්ලි කේක් හදන්නේ ඔය විදිහට. කොයි හරි ෂොප් එකකින් ගිහිල්ලා කේක් එක ප්ලේන් ඕඩර් කරනවා. ඕඩර් කරලා ඔය විදිහට ටොපර්ස් දානවා. මොකද කේක් එකක් හදන්න දුන්නොත් ඇත්තටම $100ක් 150ක් විතර වේදන් වෙනවා. හැබැයි ඔය විදිහට හැදුවාම මට ඔකට ඇත්තටම ගියේ $40ක් 44ක් වගේ ගාණක් මුළු කේක් එකම හදන්න. ඇත්තට මේක ලස්සනයි. තමන් හදන නිසා ඒකේ වටිනාකමකුත් තියෙනවා. මම ඔය ඔක්කොම කේක් ටොපර්ස්, බලූන් ගාලන්ස්, බෑනර්ස්, බබාගේ ඇඳුම්, ස්ටොකින්ග්ස් ඒ ඔක්කොම ලින්ක්ස් ටික ඉන්ෆෝ සෙක්ෂන් එකේ දාන්නම්. එතකොට ඕගලන්ට බර්ත්ඩේ එකක් ගන්න ඕන නම් මේ තීම් එකෙන් ඒ ලින්ක්ස් යූස් කරන්න පුළුවන්. ඔන්න අපේ අම්මා හදපු කිරිබත් එක. ඒක නම් මාරම රහයි. මං ඇන්දේ මෙන්න මේ ගවුම. මට පින්ක් කලර් ගවුමක් නැහැ. ඉතින් ඒක නිසා මම මේක ඇන්දා. බබාගේ රියක්ෂන් එක ගන්න යන්නේ. Happy birthday! Eat. Balloon. What do you want to eat? Cake. Okay. Let's eat cake. Let's cut the cake, okay? Happy birthday, Chungu! One more time. Yay! Wanna cut? Sing happy birthday? Okay. Happy birthday To you. Yay! Is it yummy? Nah.
කන්නේ කොහෙන්ද කියලා ඩිසයිඩ් කරන්න ගොඩාක් වෙලා ගියා. ඊට පස්සේ හිතලා ෆයිනලි ඩිසයිඩ් කරා පීට්සා. ඊට පස්සේ තව ගිෆ්ට් වගේයක් හම්බුණා චුංගුට. අපි ගියේ නම් ග්‍රොසරි shopping. හැබැයි අන්තිමට ගිෆ්ට් වගේකුත් අරගෙන තමයි ආවේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙහෙම නතර කරනවා. I actually hope you enjoy this video. I cannot believe that I have a 2-year-old. මෙයා නම් ඉක්මනට ලොකු වෙනවා. මට නම් හිතා ගන්නවත් බැහැ මට අවුරුදු 2ක බබෙක් ඉන්නවා කියන එක. ඉතින් ඔය එදා අපි ගත්ත ෆොටෝස් වගේක් මම ඒ ටිකත් මේ වීඩියෝ එකේ අගට එකතු කරා ඔයගොල්ලන්ට බලා ගන්න කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙහෙම නතර කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.